එක දානය. දන් දීම මංගල්‍යය. ඔයාලා දන් දෙනවා දන්නවනේ නේද? දන් දෙනවා දන්නවා. මොනවද අපිට දානය කියලා පූජා කරන්න පුළුවන්? මොනවද අපිට පූජා කරන්න පුළුවන් දානය කියලා? ඈ? උපාසකම්මලා කියමුකෝ බලන්න. දන්නේ නේද? දන්නේ මේ උන්දලා බඩ ගෑව මන් දන්නවා. මෙච්චර කල් පූජා කෙරුවාට මේ උන්දලා දන්නේ නැතුව පූජා කරලා තියෙන්නේ. ඔව්. මේ ලෝකයේ තියෙන පින්නතුනි පූජා කළ හැකි උතුම් වස්තු තුනක්. වස්තු වර්ග තුනක් තියෙනවා. එකක් කාලය. අනිත් එක ශ්‍රමය. අනිත් එක ධනය. ඔයාලා දානය කියලා හිතේ තියාගෙන ඉන්නේ ඔය ධනය කියන කොටස විතරයි. බත් මාළු පිණි කෑම බීම ඇඳුම් පැළඳුම් යාන වාහන ඉඩම් කඩම් දේපොළ වතු පිටි රන් රිදී මුතු මැණික් ආදී මේ භෞතික ලෝකයේහි අතින් අතට අල්ලා දිය හැකි දේ ඔබ දානය කියලා හිතනවා. එතකොට කාලය ශ්‍රමය නිකන් හිතන්නකෝ අපේ කටෙන් කී ගමනක් කියවිලා ඇද්ද ශ්‍රම දානය කියලා. නේද? ශ්‍රමය දානය කරන්න පුළුවන් නම් කාලය දානය කරන්න පුළුවන් නම් ඒ මිනිහට පින්නතුනි අර අල්ලන්නට බැරි කාලයයි ශ්‍රමයයි දෙක පූජා කළාම ධනය හම්බෙනවා. අල්ලන්න පුළුවන් ධනය හම්බෙනවා. උදාහරණයක් කියන්නද මම? කවුරු හරි වීරියවන්ත පිරිමියෙක් උදේ වැඩට යනවා. උදේ 8 ඉඳලා හවස 5 වෙනකම් වැඩ කරනවා. එයා කොච්චර කාලය පරිත්‍යාග කළාද වැඩේට? උදේ 8 ඉඳලා හැන්දෑවේ 5 වෙනකම්. පැය 8ක් කියමුකෝ. පැය 8ක කාලයක් එයා පරිත්‍යාග කළා, පූජා කළා. ඒ කාලය ඇතුලේ එයාගේ ශ්‍රමයත් පූජා කළා. ඊට පස්සේ අර වැඩගත් පුජ්‍යලයා වතු හිමියා හැන්දෑවේ එයා කළ සේවයට කාලය ඇතුලේ වැය කළ සේවයට රුපියල් 3000ක් දෙනවා. එයා රුපියල් 3000 අරගෙන කඩේට ගිහිල්ලා බඩු මල්ලක් ගන්නවා. බඩු මල්ල ගෙනල්ලා බිරිඳට දීලා ගණේ කන්ද ඓතිහාසික රාජමහා විහාරස්ථානයට හෙට උදෑසන හීල් දාණය හදන්න. මේ බඩු ටික. ඊට පස්සේ අරුන්දා තමන්ගේ කාලයේ ශ්‍රමය කැප කරලා ස්වාමියා දුන්නු වස්තුව එකතු කරලා අහල පහලින් හොයාගත්ත වස්තුවද මුසු කොට ප්‍රණීත දානයක් ගෙනල්ලා ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ තුනුරුවන් උදෙසා පූජා කරමින් මේ දානය පූජා කරන්නට දිරිය වැඩූ මාගේ ස්වාමියාට මට මේ මහා පින්කම කරගන්නට උදව් උපකාර කළ සැමට මේ සම්බුදු සසුන පවත්වාගෙන යන මාගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට සසර භව දුක් නසා ලබන අමා නිවනින් සැනසීම ලබන්නට දාන පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බලන්නකෝ අපි වටින්නේ නැහැ කියලා හිතපු කාලයයි ශ්‍රමයයි දෙක දීපුවාම තියෙන වටිනාකම. නිකන් කම්මැලියා ඕපාදූප කියා අනුන්ගේ වැඩපාලු කර කර ගමේ රටේ ඇවිද කඩපිල් ගානේ ඉඳලා හැන්දෑවට ගෙදර එනකොට අර ගෑණි මොකෙන්ද පූජා කරන්නේ දා? ඒ පව්කාරයාගේ ගෑණි මොන වියදම් කළාද පුතා දන් දෙන්නේ? එහෙම කාලකන්නියෝ නැද්ද? එහෙම කාලකන්නියෝ ඉන්නවා.
ආන්ගේ කාලකන්‍යයන්ගේ ගෑනු ඊට පස්සේ ලෝකෙට නාය වෙලා. එහෙම නැත්නම් ওই වතු පිටි ගානේ ගිහිල්ලා, ගෙවල් දොරවල් ගානේ ගිහිල්ලා, එහෙම නැත්නම් ඒ ගැහණියගේ ශක්තිය ලෝකයට මුසු කරලා කීයක් හරි හොයාගෙන ඇවිල්ලා මේ ගොනාටත් කණ්ඩ දීලා දන් දෙන්නත් එපා. එහෙම නැද්ද? මේ දොඹ ගොඩ එහෙම නැද්ද? එහෙම මිනිස්සු දීගෙට ගත්ත ගෑනු මෙතන නැද්ද? මගුල කියලා ආවට මොකද? ආදා ඉඳලා ආව මගුල. ආදා ඉඳලා ආව මගුල. හිතුවේ නම් මගුල කියලා. අපේ සමාජේ කරන තරමක් මගුල් එව්වා අව මගුල් පුතා. ඔබේ මගුල් මට මෙහෙම බලාගෙන ඉන්නකොට පේන්නේ අව මගුල්. බුදුහාඳුරෝ දේශනා කොට වදාළ මගුල් හිගයි. අව මගුල් වැඩි. හොඳට බලන්නකො නැද්ද කිය. ඇයි අපි වීරිය කරලා තියෙන්නේ පින්නතුනි අගමුල පටලවාගෙන. අවබෝධයෙන් නෙමෙයි. එහෙනම් දන් දෙන එක හරි ශ්‍රේෂ්ඨයි. අම්මයි තාත්තයි දෙන්නාට ණය ගෙවන්න බෑලු ඒ අය දරුවන්ට පූජා කරලා තියෙන දාණයට. සේවයට. මව්පියෝ මව්පියන්ගේ කාලයේ ශ්‍රමය ධනය මුළු ජීවිත කාලයම වැය කළේ දරුවෝ වෙනුවෙන්. සමහර අම්මාවරු මැරිලත් ගිහිල්ලා බලාගෙන ඉන්නවලු පුතා. අම්මාවරුනේ දරුවන්ගේ දුක් කඳුළු දකිනදා සුරලොව සිට අතපා ඒ කඳුලැලි පිසිනා අම්මාවරුනේ අම්මාවරුනේ මැරිලත් ගිහිල්ලා පුතේ දිව්‍ය ලෝකේ ඉපදෙනවලු කල පිනට. දිව්‍ය ලෝකේ ඉපදිලා ඉඳගෙන බලාගෙන ඉන්නවලු දරුවන්ට දුකක් කරදරයක් නොවේවා කියලා. එහෙම ඉන්නකොට දුකක් දැනුනොත් අර පරණ මව්සෙනෙහස ආපහු ඉතිරිලා ඇවිල්ලා දෙව්ලෝ සිට අතපානවලු පුතාර කඳුළු පිහින්න. අනතුරු වලින් වළක්වන්න අම්මලා තාත්තලා වීරිය කරනවලු මලවුන් අතර ඉඳගෙන. ඒ තරම් උතුම් වස්තු මේ ලෝකේ. සරත් සේපාල මහත්මයාගේ සහෝදර සහෝදරියෝ ටිකක් ඉන්නවනේ. ඒ අම්මයි අප්පච්චි ඇත්තටම සිහිනකින්වත් හිතපු නැති ලෝකයකට එනකන් ඒ උතුම් ඥානගුණය රුධිරය අම්මාගේ පෞරුෂය කීර ධාතුව මොන තරම් බලපාලද බලන්නකො. ලෝකෙ දිනුවා. මං සේපාල මහත්මයාගේ ගෙදර එක දවසක් යනකොට අම්මා වයෝවෘදයි. මං අම්මව බැලුවා. අම්මගේ ඉසాత ගෑවා. ඒ අම්මා ඒ වෙනකොටත් හොඳ පෞරුෂයකින් හිටියා. හොඳ පැහැදිලි අවබෝධයකින්. වෙරවඩලා ලෝකයේත් එක්ක. හැම සැබෑ මවක්ම පුතා සතුටු වෙනවා නම් හදවතින් උත්තරීතර සතුටක් ලබන්නේ දරුවෝ දිහා බලලා. ඒක තමයි සැබෑ මව්කම. තාත්තා කෙනෙක් හරි නිහඬයිනේ. සැබෑම තාත්තලා හරි නිහඬයි. අම්මලා වාගේ සද්ද නැහැ. ආදරේ ප්‍රායෝගිකව මෙහෙම අතින් අල්ලලා දෙන එකක් ඉඹලා වැළඳගෙන දෙන එකක් නෑ තාත්තලාගේ.
වැවුතාඋල්ල මොරගානාලිරෑන මීයට හලන ඉගිලෙන වවුලංරෑන සුවඳ දැනෙන කිරිකුරං මල්යාය සිහිවෙනවා පුතේ මම පැල් රැකිහෙන තාත්තලා ජීවිතේ වැඩි කොටසක් අර ප්‍රායෝගිකව පුදන්න තියෙන ළඟින් ඉඳගෙන පුදන්න තියෙන සෙනෙහස ආදරය කරුණාව බිරිඳගෙන් විඳ ගන්නට තියෙන ආදරය සෙනෙහස සුවය සැපත සියල්ලම දරුව වෙනුවෙන් පරිත්‍යාග කරලා හිරුට බය නැති සඳුට බය නැති අඳුරට බය නැති නයා පොළඟක් උණ කට්ට මාපිලා හබරලා කොටියා වගවලසා අලියා ව්‍යාග්‍රයා මෙවුන්ට බය නැතුව වැස්සට පින්නට බිය නැතුව පින්නතුනි මුළු ජීවිතයම කැප කරනවා දරුවෝ වෙනුවෙන් තමන්ගේ දරුවෝ වෙනුවෙන් ඒ තරම් උත්තරීතර කැපකිරීමක් කරන කායික මානසික පූජාවන්ගෙන් දිරිය වඩන උතුම් මව්පියන් වෙනුවෙන් අපි දිරිය වැඩිය යුතුයි ඒක මංගල්‍යයක් මාතා පිතු උපට්ඨානම් පුත්ත දාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තායේ තම් මංගල මුත්තම අම්මයි අප්පච්චි දෙන්නව පෝෂණය කරගෙන රැක බලාගෙන ඔවුන්ව සතුටින් තබන්නට කායිකව මානසික වෙර වැඩීම මහා මංගල්‍යයක් ඒක අපේ ජීවිත වලින් වෙනවද බලන්නකෝ හොඳට හැරිලා බලන්නකෝ බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා මේ ලෝකයේ ඉන්න බුදුරජාණන් වහන්සේලාට මහා සංඝරුවනට දුගී මගී යාචකාදීන්ට නානාවිධ ආකාරයෙන් පූජා කරන දානයන් ඔබ පූජා කරන්නට මත්තෙන් ඔබ ආපහු හැරිලා බලන්න කිව්වා හැම වෙලාවෙම ඔබේ අම්මයි තාත්තටයි පූජා කරලාද කියලා. ඒ දෙන්නට පූජා කරලා නැත්තම් බුද්ධ පූජාව තිබ්බත් ඇති වැඩක් නැහැ කිව්වා. දින්නාහම් භික්කවේන සුප්පතිකාරම් වදාමි කතමේ සම්දින්නම් මාතුච්ච පිතුච්ච. දෙන්නන් අතර ශ්‍රේෂ්ඨම දෙන්නා අම්මයි තාත්තයි දෙන්න. ඒ දෙන්න තමා ලබන්න ශ්‍රේෂ්ඨම දෙන්න. ඇයි? අපේ ජීවිත දෙන්නන් අතරට ගෙනාවේ දෙන්න දේ ඇති මිනිහෙකු කළේ දීමට හිත කැමැත්ත සද්ධාව පහළ කරවුවේ අපේ ඒ අම්මා අප්පච්චි නිසාවෙන් ඒ උත්තම ප්‍රථම ගුරුවරු දෙදෙනාට ගෙදර බුදුවරු දෙදෙනාට අපි දන් දිය යුතුයි. මෙතන මේ මහා බෞද්ධ උපාසක උපාසිකාවෝ හැටියට ඔබ බණ ඇහුවට මන් දන්නවා මව්පිය උපස්ථානයේ හරියට දන්නා අය ඊටා අවමයි. මෙතන ඊටා අවමයි. මේ කසාද බැඳලා ඉන්න පිරිමි බහුතරයක් අම්මයි අප්පච්චි දෙන්නට සලකන්නේ. ඒ වගේම කාන්තාවෝ බහුතරයක් තමන්ගේ අම්මා තාත්තාටද සලකන ප්‍රමාණයටවත් ස්වාමියාගේ අම්මට තාත්තට සලකන්නේ. මම දැකලා තියෙනවානේ මේ සමාජය ඇතුලේ තියෙන ස්වභාවය. ඔබ එහෙම නොසලකා හැරලා කෑ හැකිද යමක් කමක්? ඔබට කන්න පුළුවන්ද එහෙම? බෑනේ. සැබෑ මිනිහෙක් නම් බෑ. ඔබ අමනුස්සයෙක් නම්, පෙරේතයෙක් නම් ඔබට පුළුවන්. පින්නතුනි, අපිට දෙන්න පුළුවන් ශක්තිය තියෙන්නේ ටික කාලයක්. ආන්ගේ ටික කාලය ඇතුලේ දෙන්න මහන්සි ගන්න. මොනවද? අරමා කී කාලය, ශ්‍රමය, ධනෙ මේවා අපි කළමනාකරණය කරගෙන මේ ලෝකයේ යහපත වෙනුවෙන් ඒ අවශ්‍ය තැන කොතනදයි බලා පූජා කරන්න පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨ පින්කමක්. සැහැල්ලුව ලබන පින්කමක්.
සැනසීම නිදහස ලබන පින්කමක්. අත්හැරීමට පුරුදු වන පින්කමක්. එක පාරටම බෑ. දැන් සමහර අයට කිව්වාම සිද්ධාර්ථ කුමාරයා බබා හම්බෙච්චි දවසේම යසෝදරාවයි සිද්ධාර්ථ කුමාරයාවයි සක්විති මහ රජකමයි රාජ පරම්පරා ගානක දේපල මෙව්වා ඔක්කොම අතෑරලා ඉහේ කනේ කරේ තිබ්බ රත්තරන් ටිකක් ගලවලා පොට්ටනියක් බැඳලා චන්න ඇමති ආතේ ගිහින් දීපන් කියලා ආපහු එවලා වන වැදුනා කිව්වම මේ උන්දලාට පුදුමයි. හිතා ගන්න බෑ පුදුමයි. උත්තරා කුමාරි උත්තරා සිටු කුමාරි තමන්ගේ ස්වාමියාව තමන්ගේ ගෙදරදීම තමන් බිරිඳ හැටියට විවාහ වී සිටියදීම තමන්ගේ ස්වාමියාව ගණිකාවකට පූජා කරනවානේ. ඔබට හිතේ නිකන් කියනකොටම ඒ ගෑණි මහ වල් ගෑණියක්නේ. ඈ තමන්ගේ විවාහක ස්වාමියාව ගෙදර වැඩට ගෙනාපු බැල මෙහෙවරට ගණිකාවක් ගෙනාවේ. රූමත් තුරුණු වයසේ ගණිකාවක්. ගෙනල්ලා ඇය තමන්ගේ ස්වාමියාව ඇය අනියම් බිරිඳ හැටියට තියාගන්නට මග හදලා ඇය සිල් ගන්න යනවා. ඇය භාවනාවට යනවා. ඇය දන් දෙන්න යනවා. ඇය මේක සිද්ධිය දන්නවා ගණන් ගන්න. බලන්නකො. කළ හැකිද ගෑණියෙකුට දොඹගොඩ? ඈ මට කියන්නකෝ ඔයාලා දොඹගොඩ ගෑණියෙකුට මෙහෙම හීනෙන්වත් හිතෙයිද? මරාගෙන මැරනවනේ අම්මපල්ලා. ඈ මේ නාකි අම්මා කෙනෙකුටවත් ඔවුන්දලා ඔය සිල් පිට සිල් ගත්තත් බවුන් පිට බවුන් වැඩුවත් නාකි ලොක්කා ඔහොම එකක් කරුවොත් මේ උන්දම් මැරනවා. මේ නාකි අම්මන්ඩිලා මරාගෙන මැරනවා. අර ලොක්කව. ඒ තරමටම පෙරේතයි අම්මා. ඒ තරමට පෙරේතයි. අපිට නිකන් සිහිනයක් වාගේ. උත්තරාවුන් මෙහෙම දෙයක් කළානේ කියලා. ඇයි උත්තරාවුන් මෙහෙම කළේ? ස්වාමියාවත් රැගෙන සංසාර භව දුක් නසා ලබන අමා නිවන් සුව ලබන්න. මිනිහා අපායට යන්න අතහැරලා ගෑණි නිවන් පැතුවේ නැහැ. මිනිහත් අරගෙනම නිවනට. මිනිහා මොනවාටද පෙරේත? ඒ පෙරේත දේ විඳින්න ඉඩ දීලා ඇය උපක්‍රමශීලීව දමනය කළා. උපක්‍රමශීලීව දමනය කරලා පින්නතුනි ස්වාමියාත් තරං වැඩකාරී ගණිකාවත් තරං හතර වරිගේ නෑයොත් තරං අමා මහ නිවනටම ගියා. උත්තරාව ආන් පරිත්‍යාගේ ආන් දානේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එහෙම කමක් නැද්ද? මේ උන්දලාට නිකන් හිතේ මිනිස්සු ප්‍රීතියෙන් බලයි මන්දියා ආඳුරෝ නියම බණපදේ කිව්වේ නා. හැබැයි පුතා උඹලට ලෝකෙ දුන්නත් උඹලා නම් නිවන් යන්නේ. ඒ තරම් මෝඩ જાතියක් මේකේ ඉන්නේ. කවදාක්වත් පාඩමක් ඉගෙනගෙන හැදෙන්න වීරිය කරන්නේ නැති අඥානවන්ත જાතියක්. ඉපදිච්ච දවසේ ඉඳලා මේ දක්වා එනකොට පින්නතුනි අපි මෙවැනි උතුම් අවස්ථා කීයකට සම්බන්ධ වෙනවද? ඒ එක තැනකින් මටත් මේ වගේ මිනිහෙක් වෙන්න ඇත්තා. ඇයි මට බැරි හොඳ ගමනක් යන්න? ඇයි මම මේ නරක දේවල් කරලා මගේ අම්මට තාත්තට දුක් දෙන්නේ? ඇයි මගේ සහෝදර සහෝදරියන්ට නිගා කරන්නේ? ඇයි මං ගත්ත බිරිඳට දරුවන්ට වද හිංසා දෙන්නේ? ඒ අයට දුක් විඳින්න දෙන්නේ ඇයි මං? ඒ හින්දා මම ජීවිතේ ජය ගන්න මිනිහෙක් වෙනවාය කියලා වීරිය වඩන පිරිමි හිටියොත් පුතා බැරිද දිනන්න? මේ ලෝකෙ දිනුව හැකි. මේ සමාජයේ දිනුව හැකි. ඉගෙන ගන්න බැරි දරුවෙක් නෑ පුතා.
මව්පියෝ තමන් වෙනුවෙන් දෙන සම්පත්තිය ප්‍රයෝජනයට අරගෙන මේ ලෝකය රාජ්‍ය අපේ අනාගතය වෙනුවෙන් වියදම් කරන සියල්ල අරගෙන අපි වීරිය වැඩුවොත් අපිට විභාගයේ පාස් වෙන්න බැරිමද? පුළුවන්. අපි පුතා අම්මා නොසලකා හරිනවා, තාත්තව නොසලකා හරිනවා, අම්මට වංචා කරනවා, තාත්තට වංචා කරනවා, ගුරුවරයාට වංචා කරනවා, පොතපත වංචාවෙන් පසෙකට විසි කරනවා, කාලය අපතේ යවනවා, ශ්‍රමය අපතේ යවනවා, නරකාදිය පස්සේම යන්න වීරිය කරනවා. අවසානයේ මීහරකෙක් ඉතුරු වෙනවා. මෝඩයෙක් ඉතුරු වෙනවා. දුෂ්ටයෙක් ඉතුරු වෙනවා. ඒ ලෝකේ ප්‍රතිඵලය පුතා අපි මේ භුක්ති විඳින්නේ. ඒ සමාජයේ ප්‍රතිඵලය මේ භුක්ති විඳින්නේ. අද මේ වෙනකොට විඳින දුක ඔබ තව දැකලා නැහැ. තව මාසයකින්, තව දෙකකින් මේ අවුරුද්දේ අවසාන භාගයේ වෙනකොට ඔබට එන විපත් ටික ගණනය කළ හැකිද? විපත් වෙන මාවත තැනිලා තියෙන්නේ. මේ වෙනකොට අපිට පේනවා ඒ විපත් එන මාවත. එහෙනම් අපි ලෑස්ති වෙනවා ඒ විපතෙන් අත මිදෙන්න. නමුත් මන් දැක්කා රටවැසියන්ගෙන් බහුතරයක් ඒ විපතෙන් අත මිදෙන්න ලෑස්ති නැහැ.